මේ තියෙන්නේ ලංකාවේ මිල අඩුම ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් තියෙන ප්‍රීමියම් ග්‍රේඩ් Apple AirPods Pro 2nd Gen Clone version එක. ඉතින් අද අපි වීඩියෝකින් කතා කරමු ඇත්තටම මේකේ මේ තියෙන active noise cancellation වැඩ කරනවද? ඒ වගේම මේකේ තියෙන sound quality වගේ දේවල් මොන වගේද සහ මේකේ තියෙන මිල ගණන් වගේම මේක ගැන හැම දෙයක්ම අද අපි මේ වීඩියෝකින් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ටෙක්නොලොජි channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරන්න කලින් බොක්ස් එක වටේ මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා බලමු. ඉතින් මුලින්ම බොක්ස් එක ගත්තේ ගමන්ම අපිට ටිකක් ෆැමිලියර් ලුක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මොකද මීට කලින් මම මේ වගේ AirPods කිහිපයක්ම අන්බොක්ස් කරලා තියෙනවා noise cancellation නැති. ඉතින් කොහොමුණත් ඒවත් එක්ක මේ බොක්ස් එකේ තියෙන වෙනස තමයි මෙතන active noise cancellation තියෙනවා කියලා ස්ටිකර් එකක් ගහලා තියෙන එක. කොහොමත් බොක්ස් එකේ අනිත්‍යවත් මොනවද කියලා ඉක්මනට බැලුවොත් මෙතන AirPods එකේ ෆිච් එකක් සහ දෙපැත්තේ Apple logo එක සහ AirPods Pro කියලා බලා ගන්න පුළුවන් වෙනවා සහ බොක්ස් එක පිටිපස්සේ AirPods Pro 2nd generation කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් මොනින්ම බොක්ස් එක අන්බොක්ස් කරගත්තේ ගමන් මේ විදිහට ඔරිජිනල් AirPods එකත් එක්ක හම්බ වෙන පේපර්ස් ඔක්කොම ටික අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට අපේ AirPods එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ගොඩක් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකකින් එන Type C to Lightning charging cable එකකුත් බලා ගන්න පුළුවන්. ඊටත් පස්සේ අන්තිමට මේකත් එක්ක හම්බෙලා තියෙන ear tips තුනක් බලා ගන්න පුළුවන් වෙනවා sizes තුනකින්. ඉතින් මේ ear tips එහෙම ගොඩක්ම හොඳ ක්වොලිටි එකකින් තියෙනවා මේ price range එකේ තියෙන අනිත් Apple clone AirPods එක්ක බලද්දී. ඉතින් කොහොමද ඔන්න ඔය ටික තමයි අතන බොක්ස් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බොක්ස් එක අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක 100%ක්ම ඔරිජිනල් Apple AirPods Pro අන්බොක්සින් එකකට සමානයි. ඉතින් දැන් අපි කතා කරමු මේ AirPods එක ගැන. මුලින්ම පටන් ගමු build and design එකෙන්. ඉතින් මේක මුලින්ම අතර ගත්තාම ගොඩක් හොඳ weight එකක් තියෙනවා, cheap ගතියක් එන්නේ නැහැ. premium feel එකක් එනවා අතර ගත්තට පස්සේ. ඉතින් මේක වටේ විශේෂයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක ඇරෙන වැහෙන තැන මේ විදිහට metal වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට ඒකට පහළ මේ විදිහේ pairing button එකක් තියෙනවා. ඊළඟට සයිට් එකේ මේකට ස්ට්‍රැප් එකක් දාගන්න පුළුවන් කොටසකුත් තියෙනවා. මේක ඉස්සරහ මේ විදිහට LED ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඉතින් මේකෙන් තමයි මේක ෆුල් charge වුණාද කියලා සහ බැටරි low වුණාමත් මේක වෙන කලර් එකකින් ඉන්ඩිකේට් කරනවා. මේකේ පහළ අපිට lightning port එක සහ ස්පීකර් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්පීකර් එකෙන් මේක charge වෙද්දි සහ මේකේ බැටරි full charge වුණාමත් මේකෙන් පොඩි ශබ්දයක් එනවා. ඉතින් දැන් අපි මේ AirPods ගැන කතා කරමු. ඉතින් දැන් මේ AirPods එකේ තියෙන functions ගැන කතා කරන්න කලින් කොහොමද මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න කියලා බලමු. ඉතින් ඔයාගාව iPhone එකක් නම් තියෙන්නේ මේ AirPods එකෙන් ඔරිජිනල් AirPods එකක් වගේ එන pop-up window එක එනවා. ඉතින් ඒ විදිහට ඔයාලට ලේසියෙන්ම iPhone එකට කනෙක්ට් කරගන්න පුළුවන් වෙනවා ඔරිජිනල් AirPods එකක් use කරන විදිහටම. ඒ වගේම ඔයාගාව Android phone එකක් නම් තියෙන්නේ ඔයාලට සාමාන්‍ය විදිහට Bluetooth වලින් මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේක කිසිම power button එකක් නැහැ මේ AirPods on off කරන්න. ඔයා මේ case එකෙන් AirPods එක එළියට ගත්තාම auto on වෙලා තමයි එන්නේ. ඉතින් දැන් මේ AirPods එකක් අතර ගත්තට පස්සේ ඔරිජිනල් AirPods එකට 100%ක්ම සමාන ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් දැන් ඔරිජිනල් AirPods එක සහ මේ fake AirPods එකක් side by side තියලා compare කරොත් ඇත්තටම අඳුර ගන්න බැහැ මොකක්ද ඔරිජිනල් AirPods එක කියලා. කොහොමද මේකෙත් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙනවා. චීප් ගතියක් එන්නේ නැහැ. ඉතින් දැන් මේක වටේ අපි බැලුවොත් මේ විදිහට වට කළු පාට ඩොට්ස් කිහිපයක් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වට පිටිපස්ස පැත්තේ තියෙන ඩොට්ස් දෙක තමයි මේකේ තියෙන මයික්‍රොෆෝන්ස් දෙක. ඉතින් මේකේ මේ ඇතුල් පැත්තට වෙන්න තියෙන කළු පාට ඩොට් එක තමයි මේකේ තියෙන in-ear detection sensor එක. ඉතින් මේ in-ear detection sensor එකෙන් වෙන්නේ ඔයා මේ earphone එක දාගෙන ඉඳිද්දි ඔයා මේ earphone එක කනෙන් ගැලෙවුවට පස්සේ ඔයා මේ ප්ලේ කර හිටපු song එක වීඩියෝ එක පෝස් වෙනවා. ඊළඟට ඔයා earphone එක කනට දැම්මට පස්සේ ඒ වීඩියෝ එකයි ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇත්තටම ගොඩක්ම හොඳ ෆීචර් එකක්. මොකද ඔයා මේක ගලවන හැම සැරේම නැත්තම් ඔයා ප්ලේ කරගෙන ඉන්න මියුසික් එක හෝ වීඩියෝ එක ප්ලේ පෝස් කරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් earpods වල ඒ ෆීචර් එක නැහැ. ඒ වගේම මේකේ පහළ කොටසේ අපිට මේ විදිහේ පොඩක් ෆ්ලැට් වෙලා වගේ තියෙන කොටසක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තමයි ටච් සෙන්ස් එක මේ earpods එකේ තියෙන. ඉතින් මේක ඔයා එකපාරක් ටච් කරාට පස්සේ ඔයා ප්ලේ කර ඉන්න song එකක් ප්ලේ පෝස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා වම් පැත්තේ earpods එක දෙපාරක් ටච් කරාට පස්සේ previous song එකට දාගන්න පුළුවන් සහ ඔයා දකුණු පැත්ත එක දෙපාරක් ටච් කරාට පස්සේ next song එකට දාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේක හෝල්ඩ් කරන් හිටියාම Google Assistant හෝ Siri on වෙනවා. ඒ වගේම තවත් මම දැකපු විශේෂම දෙයක් තමයි මේකෙන් අපිට volume up down කරන්න පුළුවන්.
ඉතින් මෙතනදිවට කරන්න තියන්න ඇගිල්ලින් උඩට පල්ලයාට කරන්න විතරයි ඉතින් ඇගිල්ල පහල්ට කරදදි ොලිම් එක ඩවන්නවා වගේම ඇගිල්ලෙන් උඩට කරදදි ොලිම් එක අපෙනවා ඒ වගේ වාමික තප්පට 3ක් විතර ටච් කරගන හිටියට පස්සේ නොයිස් කැන්සුලේෂන් මූඩ් එක සහ ට්‍රන්ස්පරන්සි මූඩ් එක අත්තර මාරුවෙන් පුළුවන් වෙනවා ඊළඟට අයතේ විදිහට ටච් කරන්න කියලා පස්සේ ඒ මූඩ් එක ඕෆ් වෙනවා ඉතින් දැන් මෙතන නොයිස් කැන්සුලේෂන් මූඩ් එක සහ ට්‍රන්ස්පරන්සි මූඩ් එක වැඩ කරන්න නම් ඔයා මේ එයාපෝඩ් දෙකම දාගෙන ඉන්න ඕනේ ඉතින් දැන් මෙතනදී ඔයාලා හිතන්න එපා මේක දාගත්තට පස්සේ එළිය තියෙන ශබ්ද මොකවත්ම ඇහෙන්නේ නැතුව යනවා කියලා ඉතින් මේකෙන් බේසිකලි වෙන්නේ නොයිස් ඇහෙන්නේ නැතුව යන එක ඉතින් ඒක මොකක්ද ඉතින් දැන් පොඩක් හිතන්න දැන් මෙතන ළඟ එක්කෙනෙක් ඉන්නවා මේසට තට්ටු කර ඉතින් එහෙම හිටියොත් මේ මේසට තට්ටු කරන ශබ්දේ මේකෙන් හොඳටම ඇහෙනවා නමුත් ඔයා පොඩක් හිතන්න මෙතන හිටපු කෙනා ඒ ශබ්දෙම ටිකක් දුරකට ගිහින් ශබ්ද කරනවා කියලා අන්න එතනදී ඒ ශබ්දය ඇහෙන්නේ නැතුව යනවා 100%ක්ම නොයිස් අයින් වෙන්නේ නැහැ මේකෙන් 65% වගේ නොයිස් අයින් වෙනවා ඒ වගේම මේකේ තියෙන ට්‍රාන්ස්පරන්සි මෝඩ් එකේ වෙන්නේ එළියේ තියෙන ශබ්ද මේ එයාපෝට් එකේ තියෙන ස්පීකර් එක හරහා ඒක ඇහෙනවා ඒ වගේම මේකේ තියෙන ලේටන්සි එක ගැන බලුවොත් ගේම්ස් ප්ලේ කරනවා නම් කිසිම අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන් ඒ වගේම මූවි එකක් වීඩියෝ එකක් වගේ බලනවා නම් මේ වීඩියෝ එකේ ඉන්න කෙනා කට පොල්ලන වෙලාවෙම වගේ මේකෙන් ඇහෙනවා ඉතින් ඕවරෝල් ගොඩක් හොඳ ලේටන්සි එකක් මේකේ තියෙනවා ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි ගැන බලුවොත් ගොඩක් හොඳ බේස් එකක් තියෙනවා මියුසික් එකක් වගේ අහනවා නම් ගොඩක් හොඳ ක්ලියර් සවුන්ඩ් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා ඊළඟට බැටරි ලයිෆ් එක ගැන බලුවොත් මම මේක ඇත්තටම ෆුල් චාර්ජ් කරලා මේක බැටරි බහිනකම්ම යූස් කරලා බැලුවා මේකේ තියෙන බැටරි ලයිෆ් එක මොන වගේද කියලා ඉතින් ඇත්තටම මට පැය 5කට වඩා මේක යූස් කරන්න පුළුවන් වුණා මේ එයාපෝඩ් එක ෆුල් චාර්ජ් කරලා ඒ වගේම දැන් මේ එයාපෝඩ් එකේ බැටරි බැස්සට පස්සේ වට පුළුවන් මේ කේසින් එකට දාලා 3 පාරක් වගේ ආයෙත් ෆුල් චාර්ජ් කරගන්න. නමුත් මෙතනදී පුංචි අවුලකට තියෙන්නේ මේ එයාපෝඩ් එක වයර්ඩ් විදිහට විතරයි චාර්ජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ වයර්ලස් චාර්ජින් මේකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒක අවුලක් නැහැ කියලා මොකද මේක නොයිස් කැන්සලේෂන් වගේ ෆීචර්ස් ගොඩකුත් තියෙන නිසා. ඉතින් ඕවරෝල් ගොඩක්ම හොඳ මට්ටමේ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම රුපියල් 10000කට වඩා අඩුවෙන් තියෙන එකම නොයිස් කැන්සලේෂන් තියෙන ඉයර්පොඩ් එකත් මේක තමයි. ඉතින් ඔන්න ඔය ටික තමයි අතන අද මේ වීඩියෝ එකකින් අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේක ගැන ඔක්කොම වගේ දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරන්න නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ටෙක්නෝසුරු channel එක subscribe කරලා තියාගන්න.